ඊට පස්සේ පොඩි ගහක් තියෙනවා. ඒ ගහ උඩ කුරුල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. එතන එහා පැත්තට වෙන්න පොඩි නිකන් පිළිම දෙකක් වගේ තියෙනවා. අනික එකක් රත්තරන් පාටයි අනික රතු පාටයි. රතු පාටකෙන් මම හිතන විදිහට නරක දෙවි කෙනෙක් වගේ මොකක් හරි එකක් රත්තරන් පාටකේ ගෝල්ඩ් පාට එක මම හිතන විදිහට නිකන් හොඳ දෙවි කෙනෙක් වගේ. එතන ගේ වගේ ළඟ එක තව සුදු කොණ්ඩයක් තියෙන එකෙක් ඉන්නවා. මේ ෆොටෝ එකක් ගහමුද? චීස් කියන්නේ ඒ බිත්ති වල මූණු වගේ වුණත් තියෙනවා. මොකුත් දන්නේ නැහැ. කණ්ඩ බලාගෙන කටත් අරගෙන ඉන්නේ. කැමරාවක් ගහලා බෝඩ් එක ගහලා එපා කියලාද ගහන්න කියලාද? ඔය තින් නිල් පාටේ වත් නැත්තම් ගහන්න නේ. අඩෝ සිරාට මෙතන පිළිමෙකුත් තියෙනවා බා. දැන් මේ මොකද්ද මේ මඩ් පූල් ඉස්ත පේන විදිහට මෙතනත් නිකන් පාලමක් තියෙනවා. Kamanuhiri tuarangi no te ao nui no mai haere mai ra kia tātou whenua kahurangi whatu ngaro he tangata toi tū te whenua හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකෝ වෙන්නේ යෝ මේ අද ගෙනල්ලා තින්නේ මට ඒකේ නම මතක නෑ මේ සමහරට මම තම්බ්නේල් එකේ දාලා ඇති දාලත් නැතුව ඇති කොහොම හරි කමන්නේ මේ මම පොඩි මේක ගත්තේ ඒ වගේම කියන්න මුලින්ම පටන් ගත්තේ මේ මම මේක ගත්තේ මාකට් ප්ලේස් එකේ ඔයගොල්ලෝ දන්නේ නැති මයින්ක්‍රාෆ්ට් වල මාකට් ප්ලේස් ඒක ගැන පස්සේ කියන්නම්කෝ අපි මුලින්ම මෙතනින් හැදින්වීමක් කරමු මෙතන හරහා යන්න බෑනේ හරි මෙතන මුලින්ම නිකන් පාර වගේ හදලා තියෙන පොඩ්ඩක් දොරලක ඊට පස්සේ පොඩි ගහක් තියෙනවා ඒ ගහ උඩ කුරුල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා එතන එහා පැත්තට වෙන්න පොඩි නිකන් පිළිම දෙකක් වගේ තියෙනවා අනික එකක් රත්තරන් පාටයි අනික රතු පාටයි රතු පාටකෙන් මම හිතන විදිහට නරක දෙවි කෙනෙක් වගේ මොකක් හරි එකක් රත්තරන් පාටකේ ගෝල්ඩ් පාට එක මම හිතන විදිහට නිකන් හොඳ දෙවි කෙනෙක් වගේ හරි ඊට පස්සේ දැන් අනිත් ටික කතා කරමු. හොව් පොඩ්ඩක් ඉන්න. පොඩි ඇඩ් එකක් දානවා මගේ යාළුවෙක් ඉන්නවා ඉතින්. ටෙක් විත් සනුක එයාගේ නම ටෙක් විත් සනුක නෙමෙයි කොහොම හරි ඒ channel එකේ නම එයා කරන channel නම ටෙක් විත් සනුක. අනිවාර්යෙන් ඒ channel එක sub කරන්න. පළලා description එකේ ඇති link නැත්නම් comment වල pin කරලා ඇති. පළවෙනි කමෙන්ට් එකේ subscriber 23ක් තියෙනවා පළවෙනි subscribe 100 සීමාව පහු කරන්න හරි support එකක් දෙන්න එයාගේ discord channel එකක් තියෙනවා discord ඉන්න අයට යන්න පුළුවන් හරි එහෙනම් ඇඩ් එක ඉවරයි එහෙනම් අපි ආපහු වීඩියෝ එකට යමු එතන එහා පැත්තට වෙන්න පොඩි හට් එකක් වගේ එකක් ගහලා තියෙනවා නිකන් ඉඳගෙන ඉන්න වගේ මොනවා වුණත් මරුනේ ඊට පස්සේ නිකන් එකේ බලාගෙන ඉන්න උ හෙලවෙන්නේවත් නැහැ. එතත් පොඩි හට්ටයක් තියෙනවා.
උත්තේ කතා කන්ටි අඩු මට වැඩි මේ භාෂාව බෑ හිම ඉංග්‍රීසි නිකන් කලවම් භාෂාවක් වගේ තියෙන්නේ පේන විදිහට මොන වුණත් ඌ කැමරාවක් දුන්නා මගෙන් ෆොටෝ ගහන්නෙම කියලා වගේ කිව්වේ මාරිය දන්නෙත් නෑ මේ මොඩ් එක ගැන මං කලින් ප්ලේ කරලා නෑ උඹේ ෆොටෝ එකක් ගන්නද මූ ඉන්නේ නිකන් කණ්ඩ බලාගෙන ගහන්න හිටන කනපලෙන්න හරි කමන්නේ එතන ගේ වගේ ළඟ එකක තව සුදු කොණ්ඩයක් තියෙන එකෙක් ඉන්නවා මේ ඌත් නිකන් වටලප්පන් ඕන්ද කියපන්කෝ ඒ මල්ලි වටලප්පන් දෙන්න සූකිරි දෙන්න මේ භාෂාව තෙන්න නිකන් කලම් භාෂාව මොකක් හරි ඉන්වයිට් සීන් එකක් ඌත් එක්ක කතා කරාම හරි ඌ කිව්ව විදියට නිකන් මේ කොළ පාට මේවා තියෙන්නේ ඒවා උඩට ගියපුවම අපිට එක එක තැන් වලට යන්න පුළුවන් ඒකේ නමත් ගහලා තියෙනවානේ ෆොටෝ එකක් ගහමුද චීස් කියන්නේ ඒ බිත්තර වල මූණු වගේ වුණොත් තියෙනවා මොකුත් නැහැ කණ්ඩ බලාගෙන කටත් අරගෙන ඉන්නේ හරි ඔය ඇති දැන් අපි පළවෙනි එක ගිහිල්ලා බලමු ඔය කතා කරා කයියක ගහින් නැතුව අද මම පළවෙනි එක විතරක් ගන්නම් මේකේ views සාමාන්‍ය හොඳ views ප්‍රමාණයක් ආවොත් මම ඊළඟ එපිසෝඩ් එක ගේනවා මේකේ මේ views 100ක්වත් ඕන පාවෙලා යනවා හැබැයි මේ කන්ට්‍රෝල් පෙන්න බෑ ඒකයි පොඩ්ඩ අවුල නැත්තම් අවුලක් නෑ මේ කවුද මොකක් හරි පේන විදිහට මේක නිය වනාන්තරයක් මේ ගයිඩර් කෙනෙක් මං හිතන විදිහට ඒ කියන්නේ පාර මග පෙන්වන්නෙක් වගේ මග පෙන්වන්නෙක් කියන්නේ මේවා ගැන විස්තර එහෙම කරන එක ඒ මු පස්සෙන් එනවත් දන්නේ මේ භාෂාව මොනවද මං ඔය ඔබාගෙන යනවා ඉතින් හරි මූ කියන ඒවා අහන් ඉන්න බෑ කැන්සල් කරපන් මේ මැප් එකක් අඩෝ මේ මැප් එකක් බම් මේකේ තියෙන අඩෝ මැප් එකක් මේක බලන්න බුල අර කලින් අපි ආවහම පෙන්නපු එකනේ ඊට මේ එමරාල්ඩ් වගේ එකක් තියෙන්නේ මොනවද බං අඩෝ ඒක ආවා බා අපි මේ එමරාල්ඩ් නැති පැත්ත නැතුව අනිත් පැත්තට අඩෝ පාරන්නේ මේක පට්ට මොන වුණත් මොඩ් එක මන්ද මේකේ අනම්මන දේවල් තියෙනවා මේකේ බලන්න මේ මැප් එකම බලන්න වෙලාවක් නැහැ විනාඩි 5-6ක් විතර බලමු කැමරාවක් ගහලා බෝඩ් එක ගහලා එපා කියලාද ගහන්න කියලාද ඔය ඉතින් නිල් පාටේව නැත්තම් ගහන්න නේ අඩෝ සිරාට මෙතන පිළිමෙකුත් තියෙනවා බා ෆොටෝ එකක් ගහමු අඩෝ මේක එම් කරුවහම කොළ පාට වෙන අර මැද තියෙන කොටුව ගහන්න ටච් කරන් ඉන්න ඕන මං හිතන විදියට wood carving telling story මම හිතන විදියට මේක wood නිකන් කඩක් උඩ තියෙන නිකන් මේකත් wood කොහෙද එහා ඉරේ ෆොටෝ එකක් ගහමු ඇතියන්ත පාරට වැටෙන තැනක් නම් හොයාගත්තා දැන් කෙලින්ම පාර දිගේ යන් පොඩ්ඩක් හුලන් සද්ද වගේ තැනක් මගේ මයික් එකක් නැහැ ඒ හින්දා ගණන් ගන්න පස්සේ මයික් එකක් අරන් කරන්නම් ඔන්න බොයිස් කොහොම හරි ඔයාලා මම මේ මයින්ක්‍රාෆ්ට් වල සවාරියකුත් එක්ක ආවා සපාරි කියන්න බෑනේ සපාරි කියන්නේ අර අලි බලන්න යන්නේ අර මේ ජීප් වල සපාරි ගිහින් තියන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් බලුවට නොකර අඩෝ මේකේ තාම බලන්න කියලා ලොකු දෙයක් හම්බුනේ නැහැ අඩි මේ බ්ලොක් පොඩි ඉන්නේ මීට අඩිය ලොකු වෙන්න ඕනේ නේද අඩෝ මේ මොකද්ද මේ mud pool is the born child of the Patunuku the earth mother and this movement has said to cost growth කියවන්නේ භාෂාවක් කලම් භාෂාවක් මං හිතන විදියට තියෙන්නේ මේක මොකක් හරි වෙන රටක කෙනෙක් තමයි අහලා තියෙන නිකන් කලම් භාෂාවක් වගේ තියෙන ඉංග්‍රීසි වෙන්න නම් බෑ දෙකක් භාෂා දෙකක් මොකක් හරි කලවම් එකක් කලවන්ද මන් දන්නේ නැති වචනද මන් දන්නේ කොහොම හරි කැලෑවක් අස්සෙන් පාරකට නම් වැටුණා අඩෝ අර නටබුන් එකක් වගේ පේනවනේ අඩෝ පාලමකුත් තියෙනවා අඩෝ මේකත් තාත්තල් බා මේ කැමරාව මේ අතේ හෙලවෙන එකත් මරු හැබැයි අත් දෙකත් නිකන් අතේ තියන් ඉන්න වගේ තිබ්බන් තවත් මරු මෙතනත් අර ෆොටෝ ගහන්න කියලා හැම බෝඩ් එක තියා මේ මොකද්ද ඇත්ත නටබුමක් වගේ තියෙන්නේ
මට හිතා ගන්න බෑ මොකක් හරි රාජකාරිය මොකක් හරි මේ තිබ්බ තැනක් තමයි මේ මම හිතේ පුරාවිද්‍යායකෙන් මොනවා හරි කරලා හල්ලා තියන්නේ මේක ස්ටෝරි හැටියට මං හිතන විදිහට ඉස්සර කාලේ මොකක් හරි එකක් තිබිලා මේකේ මොකද්ද ඇත්තම ස්ටෝරි මේ ගේම් මොඩ් එක ගහලා තියන අය මාකට් ප්ලේස් එකේ මේක අනික මාකට් ප්ලේස් එකේ ෆ්‍රී තියෙන්නේ මේක ගහලා තියන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන් අනිවාර්යෙන්ම දාන්න ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් දාන්නේ නැහැ මොකක් හරි දන්න ඔයාලා දන්න දෙයක් හරි ඔයාලට ඕන කරන තව මොකක් හරි මොඩ් එකක් හරි තියෙනවා නම් ගේන්න හැබැයි මොඩ් නම් මට ගැන වැඩි අනම්මනම් අනේ මන්දා මට කියන්න තේරෙන්නේ හරි ඇලෙන් ගොඩ වෙමුකෝ ඉස්සෙල්ලා කැලෑවක් අස්සේ මාත් ආවා දැන් හිරත් වෙනවා අඩ පට්ට කැලෑවක් මේක ආපහු අර ඇල පාරටම තමයි වගේ වැටුනේ ඒක මං හිතන විදිහට ඒක තමයි බලපන්කෝ ආපහු එතනටමයි කැරකිලා ඇවිල්ලා තියෙන්නේ බා ඒකත් මාර වැඩේ අඩ සිරාට මෙතනත් මඩ ගොඩක් කලින් දැක්කේ නෑ අඩ ඒකෙත් ෆොටෝ එකක් ගහගමු මේ ෆොටෝ සේව් කරන්න පුළුවන් නන්නේ ඒකෙත් අර තිබ්බ විස්තරම තමයි ඒක ස්කිප් කරලා දාන්න ඕන සේව් අනම් මේ මඩ් පූල් එක කියන්නේ මඩ පොකුණක් මඩ වලක් වගේ නිකන් ඒකේ මොකක් හරි එර්ත් එකේ මේ අර තියෙන්නේ මේ පල්ලහ මොකක්ද ඒක නම් මට මතක නැහැ විද්‍යාවට එහෙම උගන්වන සයන්ස් වලට මං කියවද්දි නිකන් ඉංග්‍රීසි සිංහලයි මික්ස් වගේ ඇති මේ ගණන් ගන්න එපාම ඇයි කියලා කියන්න බෑ දන්න අය දන්නවා ඇයි ඉංග්‍රීසි සිංහලයි සමහරට ඉංග්‍රීසියෙන් අනම්මනම් කියන්නේ කියලා කමෙන්ට් කරමුකෝ බලන්න ඒකත් ඉතින් කමෙන්ට් දාන්නෙත් නෑ නුඹලා බලවුවට මේක හදපු එක හදන්න නම් ගොඩක් මහන්සිලා තියෙන ඒ අතින් අනිවාර්යයෙන් මේක හදපු එක ගැනත් මොකක් හරි හිත මොකක් හරි මේ කියන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් හැමතැනම බෝඩ් ගහලා තියෙන කැමරාව අනම්මන ෆොටෝ ගන්න එකක්වත් කැමරා කරන්න එපා කියන්නේ ඔය ලංකාවේ සීගිරිය එහෙම ගියා නම් හැමතැනම කැමරා ගහන්න එපා අනම්මන එහෙනම් ඔය අනම්මන වෙඩින් ෆොටෝ ගැනීම තහනම් ගාලා සමහර තැන්වල දාලා තියෙන අය මේ සමහර සීගිරිය නෙමෙයි මේ සමහර තැන්වල ඇයි කියනවා මං හිතන විදිහට ඔය පිට රට සමහර අය කට්ටිය ඕවා සල්ලි වලට ගන්නනේ බෑ ඒක ලංකාවේ ඒවා නිකන් ඒවා ඊට පස්සේ ඉතින් පරණ ගතිය යනවා ඒ හින්දා තමයි හැම කරන්නේ මෙතනත් පොඩි පාලමක් වගේ එකක් තියෙනවානේ එතනත් අර බෝඩ් එක ගහලා තියෙනවා කැමරා කරන්න අඩෝ පට්ට ලොකුයි මොනවා වුණත් මෙතන අඩෝ පල්ලහැටලා එන්න බැරි වෙයි වැට උඩ යන්න ගිහින් නෝමල් මයින්ක්‍රාෆ්ට් එකේ වැට උඩ යන්න බෑනේ මම දැන් ගියා නේද වැට උඩනේ ගියේ අඩේ මටත් හරියට හිතා ගන්න බැරි නෑ මොකක්ද උඩේ කියලා හරි අපි ඉස්සරහට යන්කෝ පේන විදිහට මෙතනත් නිකන් පාලමක් තියෙනවා එතන මොකක් හරි දොරක් වගේ එකක් තියෙනවානේ යන්න පුළුවන්ද දන්නේ අඩෝ වහලා කියපන්කෝ අඩේ වැඩක් නෑ බෑ ඇතුළට යන්න නැත්තම් තහනම් කලාපයක් වගේ අඩේ මම දැන් බලන්න දෙයක් නෑ ඔයගේ තව ඇති බලන්න දේවල් න අදට ඇති ඉතින් වැඩි views එන්නේ නැති හින්දා එහෙනම් අදට වීඩියෝ එක මම ඉවර කරන්නම් පොඩ්ඩක් ඉන්න අපි උඩට නැගලත් බලමු කෝකටත් උඩත් මොකක් හරි අපිට මොනවා හරි හම්බුනොත් හම්බෙන්න දෙයක් වඩ මොකුත් නෑ නේ බා එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා අදම channel එක subscribe කරලා එකතු වෙන්න මේ වගේ වීඩියෝස් බලන්න එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්